ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ඉඩමක් මැනීම සම්බන්ධවයි. ඔබ සතුව පවතින්නේ ජයභූමි හෝ වෙනත් දියුණුවාපත් ඉඩමක් නම් එම ඉඩමේ 4 මායම් සතුව පවතින මායම් ගල් හෝ නැත්නම් මායම් ගල් දෙකක් හෝ අතුරුදහන් වී නම් හෝ ගැලවී තිබේ නම් එම ඉඩම මැනුම් කටයුතු කර ගැනීම සඳහා ඔබට නොමිලේ කිසිසේත්ම ඊට අවශ්‍යතාවයක් ලැබෙන්නේ රජයේ අනුමැතිය යටතේ බලයලත් මිනිඳුවරයෙකු හරහා මුදල් ගෙවා ඔබේ ඉඩමේ මැනුම් කටයුතු සිදු කර ගැනීම තමන්ගේ නොදැනුවත්කම නිසා තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙනවා නොමිලේ ඉඩම් මැනීම සඳහා. නමුත් ඒ කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. මොකද ඔවුන්ට මුලින්ම මෙම ඉඩම මැනුම් කටයුතු කර දීලා තිබෙන නිසා නොමිලේ නැවතත් මැනුම් කටයුතු සිදු කිරීමක් රජයෙන් සිදු කරන්නේ නැහැ. ඉංගල් පරිස්සම් කර තබා ගැනීමට කැමැති නම් මුදල් ගෙවා ඔබගේ ඉඩමේ මැනුම් කටයුතු කර ගැනීමට රජයෙන් ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සඳහා අක්කරයකට රුපියල් 40,000ක් ඊට ආසන්න මුදලක් ගෙවීමට ඔබට සිදුවනවා. රජයෙන් ඉඩමක් මැනුම් කටයුතු සිදු කරන්නේ විශාල වියදමක් දරා බැවින් තමන්ගේ ඉඩම වටේ පවතින මායම් ගල් 4 සුරක්ෂිතව පවත්වාගෙන යාම ඔබගේ වෙනවා.